කොහොමද ඔයාලට රසලෝකයේ විත්තම YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනාවේ හැමෝම වගේ ආස කරන හරිම ලේසියෙන් රසටම හදාගන්න පුළුවන් ස්පැගටි රෙසිපි එකක්. මේක හදාගන්න ගොඩක් දේවල් ඕන වෙන්නෙත් නෑ. හෝටල්ස් වල රෙස්ටුරන්ට්ස් වල හදනවා වගේ රසටම මේ ස්පැගටි එක ඔයාලට ගෙදර හදාගන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ රසවත් ස්පැගටි එක හරියට හදාගන්නේ කියලා. ස්පැගටි තඹ ගන්න මම වතුර එකක් ලිපේ තියාගත්ත. දැන් වතුර එක හොඳට උතුරනවා. දැන් මම මේකට දා ගන්නවා ලුණු කුඩු වලින් තේ හැඳි එකක්. පොල් තෙල් මේස හැඳි එකක් වගේ දාගන්න. දැන් ඊළඟට මේකට මම ස්පැගටි ටික දාගන්නවා. ස්පැගටි ග්‍රෑම් 100ක් තමයි මම ගත්තේ. එක්කෙනෙක්ට ඇති වෙන ප්‍රමාණය තමයි අද මම මේ ස්පැගටි එක හදාගන්නේ. දැන් මේ ස්පැගටි ටික දාලා ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගෙන මේ ස්පැගටි ටික හොඳට තඹ ගන්න. මේ ටික තැම්බෙන අතරේ ඊළඟට අපිට ඕන වෙන දේවල් ටික බලමු. මෙතන හොඳට ඉදුණු තක්කාලි ගෙඩි දෙකක් මම අරන් තියෙනවා. ඒ වගේම බීලුණු ගෙඩියක් ඕන වෙනවා. සුදු ලුණු බික් 4ක්, ඒ වගේම කරපිංචා ටිකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ තක්කාලි ගෙඩි දෙක මෙහෙම හොඳට මම බ්ලෙන්ඩ් කරලා ගත්තා. කෑලි නැති වෙනකන් හොඳට බ්ලෙන්ඩ් කරලා ගන්න. ඒ වගේම බීලුණු ගෙඩිය, සුදු ලුණු, කරපිංචා ටිකත් මේ විදිහට පොඩියට කපලා ගත්තා. ඊළඟට ෆ්‍රෙෂ් මිල්ක් වලින් කෝප භාගයක් මම ගත්තා. ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට පිටිකිරි වලින් උනත් කිරි එකක් හදලා ගන්න පුළුවන්. තව සොසේජස් කරල් 6ක් මේ විදිහට පොඩියට කපලා ගත්තා. ඉතින් ඔයාලට සොසේජස් වෙනුවට චිකන්, ඉස්සු දල් ඔයා කැමති දෙයක් මේකට එකතු කරලා හදා ගන්න පුළුවන්. ඔන්න දැන් ස්පැගටි එකත් හොඳ ගානට තැම්බිලා තියෙන්නේ. ඉතින් මේවා තඹ ගන්නකොට ගොඩාක් බැරි වෙනකන් තඹ ගන්න එපා. පොඩි කරන්න පුළුවන් තරමට විතරක් තඹ ගන්න. හරි මම දැන් මේක ලිපෙන් අයින් කරලා මේකේ වතුර ටික පෙරා ගන්නවා. දැන් මේක මේ විදිහටම දාලා වතුර ටික පෙරෙන්න තියාගන්න. ඊළඟට මම දැන් පෑන් එකක් ලිපේ තියාගත්ත. මුලින්ම සොසේජස් ටික බැද ගන්න තමයි හදන්නේ. තෙල් මේස හැඳි දෙකක් විතර දාලා රත් වුණාට පස්සේ මම දැන් සොසේජස් ටික දා ගන්නවා. දැන් මේ සොසේජස් ටික හොඳට බැද ගන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන අතරේ වෙනදා වගේම අදත් ඔයාලට කරන්න පුංචි මතක් කිරීමක් තියෙනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. සොසේජස් ටිකත් බැදගත්තට පස්සේ මම දැන් ඒ ටික අයින් කරලා දැන් ආපහු පෑන් එකට තෙල් මේස හැඳි දෙකක් වගේ දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ පොඩියට කපාගත්ත සුදු ලුණු ටිකයි බීලුණු ටිකයි මම දාගන්නවා. දැන් මේ ටික තෙල් එකේ හොඳට ටෙම්පරාදු කරගන්න. ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගෙන මේ ලුණු ටික හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. මම දැන් ඊළඟට පොඩියට කපාගත්ත කරපිංචා ටිකත් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට රන්වන් පාට වෙනකන් ටෙම්පරාදු කරගන්න. දැන් ඊළඟට මම කලින් බ්ලෙන්ඩ් කරගත්ත තක්කාලි පේස්ට් එක එකතු කරගන්නවා. දැන් ඒකටම ලුණු කුඩු තේ හැඳි භාගයකුයි ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් වගේ දාගන්නවා. ඒ වගේම කෑලි මිරිස් වලිනුත් තේ හැඳි භාගයක් දාගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් කරලා උයා ගන්න. මේ වෙලාවේ ඔයා මතක ඇතිව ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන මේක උයා ගන්න ඕනේ. මම තව තක්කාලි සෝස් වලිනුත් මේස හැඳි දෙකක් වගේ දාගන්නවා. දැන් මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ පීයන වහලා ලිපේ ගින්දර හොඳටම අඩුවෙන් තියාගෙන මේ තක්කාලි පේස්ට් එක තැම්බෙන්න තියාගන්න ඕනේ. විනාඩි 2-3ක් වගේ ගියාට පස්සේ තමයි මම දැන් පීයන අරින්නේ. මේ පේස්ට් එකේ හොඳ සුවඳක් දැන් එනවා. දැන් අපි මේ වෙලාවේ කලින් තියාගත්ත ෆ්‍රෙෂ් මිල්ක් ටික මේකට එකතු කරගමු. එහෙම එකතු කරලා දැන් මේ පේස්ට් එක හොඳට කලවම් කරගන්න. ඔයා දන්නවද මම මේ හදන විදිහට ස්පැගටි එක හදාගත්තාම ඇත්තටම ගොඩාක් රසයි. ඔයාත් අනිවාර්යෙන් මේ විදිහට හදලා බලන්නකෝ. මම මේකට තව බටර් වලින් මේස හැඳි එකකුත් දාගත්තා. දැන් මේකේ මේ විදිහට හොඳ උකු ග්‍රේවි එකක් තමයි ඇවිත් තියෙන්නේ. මම මේකට තව ඔරිගානෝ වලින් ටිකක් දාගන්න. ඔරිගානෝ දාගන්න එක අනිවාර්ය නෑ. තියෙනවා නම් විතරක් එකතු කරගන්න. ඔරිගානෝ ටිකක් දාගත්තාම අපි මේ හදන ක්‍රීමි ස්පැගටි එකට හොඳ රසක් එනවා. හරි දැන් අපි මේ ස්පැගටි ටික මේකට එකතු කරගමු. එකතු කරලා හොඳට කලවම් කරගන්න. එහෙම හොඳට කලවම් කරගත්තට පස්සේ දැන් අපි ඊළඟට කලින් බැදගත්ත සොසේජස් ටික එකතු කරගමු.
ඉතින් මම අර කලින් කිව්වා වගේ මේ ක්‍රීමි ස්පැගටි එකට ඔයාලට පුළුවන් සොසේජස් වෙනුවට චිකන්, ඉස්සෝ, දැල්ලෝ, මාළු වගේ බැදලා මේකට එකතු කරගන්න. ඔයාලට පේන ඇති මේ ස්පැගටි එකේ රස පාට හොඳ ක්‍රීමි ගතියට තියෙන්නේ. ඇත්තටම මේ විදිහට හදාගත්තාම ගොඩාක් රසයි. මම දැන් අන්තිමට මේකට උඩින් ප්ලාස්ටික් වල ටිකක් දාගන්නවා. ඔන්න අපි දැන් රස ක්‍රීමි ස්පැගටි එක හදාගෙන ඉවරයි. දැන් පුළුවන් අපිට මේක ලිපෙන් අයින් කරගන්න. ඉතින් ඔයා හදන ස්පැගටි එක හැමදාම එකම විදියට නම් හදන්නේ මේ විදියටත් හදලා බලන්නකො කොච්චර රසද කියලා. පුදුම රසක් තියෙන මේ විදියට හදාගත්තාම කන්න ආස හිතෙනවා. අද මේ හැදුව විදිහට එකපාරක් හරි ස්පැගටි එක හැදුවොත් තව පාරක් හදලා කනවා. එච්චරටම රසයි මේක. මේක හොඳ ක්‍රීමි රසක් තියෙන්නේ. පොඩි දරුවෝ වුණත් ගොඩාක් ආසාවෙන් කයි. ඉතින් ඔයාත් අනිවාර්යෙන් හදලා බලන්න. හදලා රස කොහොමද කියලාත් මට කියන්න. වෙනද වගේම අදත් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයා මගේ channel එක අලුතින් බලන කෙනෙක් නම් තාම channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන පුංචි subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක all කියන button එක click කරලා තියාගන්න. එතකොට මම අලුතින් වීඩියෝ එකක් දාපු සෙනෙන් ආට බලන්න පුළුවන්. එහෙනම් අපි තවත් දවසක මේ වගේ රසවත් රෙසිපි එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.